අද මම ආවේ වැදගත් පණිවිඩයක් අරගෙන. 2028 වර්ෂයේ ඔයා උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් කියන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දීලා ඔයා උසස් පෙළට ජීව විද්‍යාව විෂය හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ පණිවිඩය ඔයාට. ඉතින් පුතේ මේ පාරත් ෆිසිකල් සහ ඔන්ලයින් කියන ආකාර දෙකෙන්ම අපි පන්ති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙවර අපේ ෆිසිකල් පන්ති අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා රත්නපුර තක්ෂිලා ආයතනයේදී, ඒ වගේම බලංගොඩ මයික්‍රෝ ආයතනයේදී, ඒ වගේම ගුඩකවල ගුරුකුල ආයතනයේදී. දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයක ඉන්න දරුවෙක්ට අපේ ඔන්ලයින් පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ජීව විද්‍යාව විෂය ගත්තොත් සමාජයේ පොඩි වැරදි මතයක් තියෙනවා. ජීව විද්‍යාව කියලා කියන්නේ මතක තියාගන්න අමාරු, නීරස. එහෙම නැත්නම් පාඩම් කරන්න කරුණු වැඩි විෂයක් කියලා. ඉතින් ඇත්තටම ඒ කතාව ඇත්තක් නෙවෙයි. ඔයා කටපාඩම් කළා මේ ජීව විද්‍යාව ඉගෙන ගන්න ගියොතින් තමයි ඔය වැඩේ වෙන්නේ. හරි? ඉතින් අපේ ජීවල් පිරි ජීව විද්‍යාව අසපුවත් එක්ක ඔයා සම්බන්ධ වෙලා බලන්න ජීව විද්‍යාව කියලා කියන්නේ මොනතරම් ලස්සන, ඒ වගේම ලේසි සහ තේරුම් අරගතුටින් මොනතරම් ලේසි විෂයක්ද කියන එක ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් මුලින් ඉඳලම අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා බලන්න තිරේ දිස්සන දුරකථන අංකයට ඔයාගේ නම, ඒ වගේම පන්තියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින්ද ෆිසිකල්ද කියන එක සඳහන් කරලා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ වගේම පන්තිය ගැන හරි ජීව විද්‍යාව විෂය ගැන හරි ඔයාට තියෙන ඕනෑම ගැටලුවක් තිරේ දිස්සන දුරකථන අංකයට කෝල් එකක් දීලා හරි WhatsApp පණිවිඩයක් යොමු කරලා හරි විසඳ ගන්න ඔයාට හැකියාව හම්බ වෙනවා. එහෙනම් පළවෙනි දවසේදී අපි පන්තියේදී හම්බ වෙමු. වැඩිදුර විස්තර කතා කරමු.